ඉතින් ෆෝන් එකේ මේ වගේ thumbnail හදනවා නම් Pixel Lab තමයි. අද වීඩියෝ එකෙන් Pixel Lab එකෙන් A to Z thumbnail හදාගන්න කොහොමද කියලා මේ වීඩියෝෙන් කතා කරනවා. එහෙනම් වැඩි කතා කරන්න ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට මේ SL Chami Technique YouTube channel එක. SL Chami Tech. SL Chami Tech. ඉතින් ඔයාලට මේ විදිහට thumbnail හදන්න ප්‍රධාන වශයෙන් app කීපයක් ඕනේ. ඉතින් පළවෙනි app එක අපේ ප්‍රධාන වශයෙන් Pixel Lab එක. ඊට පස්සේ background eraser කියන app එක. ඒත් එක්කම Snapseed කියන app එක. තව මේකට අපිට සිංහල font දාගන්න සිංහල photo editor කියන app එකක් පාවිච්චි කරනවා මම thumbnail හදන්න. ඉස්සෙල්ලාම අපේ පළවෙනි app එක කරනවා background eraser කියන app එකට. ඉතින් ඊට පස්සේ මම Google එකෙන් download කරගත්ත photos ඒ වගේම මගේ photos මම මේ විදිහට background එක remove කරගන්නවා. ඊට පස්සේ මම මෙතන යනවා Snapseed කියන app එකට. ඊට පස්සේ මම ඒකට ගිහිල්ලා මං යොදාගන්න background එක blur කරගන්නවා. ඉතින් ඔයාලට වෙන app පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම පාවිච්චි කරන්නේ Snapseed app එක. ඊට පස්සේ මෙතනින් මෙන්න මේ lens blur කියන option එකට ගිහිල්ලා මෙන්න මේක මේ රව් මෙහෙම කරලා ඔයාලට පුළුවන් මේකේ background එක ගොඩක් ලේසියෙන් blur කරගන්න. ඉතින් මම දැන් ඒ විදිහට මේකේ background එක blur කරගන්නම් අපිට කියන්නේ thumbnail එකට ලස්සනට එන විදිහට. ඉතින් මේ විදිහට ඒක හදාගෙන blur කරගත්තට පස්සේ අපිට තියෙන මේක export කරන්න. ඉතින් export කරගෙන අපි ඊළඟට open කරගන්න ඕනේ Pixel Lab එක. ඉතින් Pixel Lab එක click open කරගෙන මේ උඩ තියෙන 3 dot එක click කරලා image sizes වලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන drop down menu එක උඩ පාරක් click කරලා YouTube thumbnail කියන එක size දීලා okay කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන plus ලකුණ උඩ පාරක් click කරලා from gallery කියන icon එකට යන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන අපි blur කරගත්ත ෆොටෝ එක මෙන්න මෙතෙන්ට add කරගන්න එක. ඉතින් ඊට පස්සේ මෙන්න මේ option එකට ගිහිල්ලා මෙන්න මේක 100%ක් වැඩි කරාට පස්සේ අපේ screen එක එහෙම නැත්නම් අපේ size එක ගන්නට මේක add වෙනවා. ඉතින් ඊට පස්සේ අපි යන්නේ අපේ මේකට photos ටික add කරගන්න. ඉතින් මම දැන් අපේ මගේ ෆොටෝ එක ඇඩ් කරගන්න. ඉතින් ඊට කලින් මෙන්න මෙතන මේ තියෙන පොත් දෙක වගේ ලකුණක් තියෙන මෙන්න මෙතන. ඉතින් එන්න ඒ පොත් දෙක වගේ උඩ එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ ඉබ්බෙක් වගේ ලකුණ මේ ලොක් එකක් තියෙන උඩින්ම. ඉතින් ඒක ක්ලික් කරගන්න. ඉතින් එන්න ඒ කරපුවම වෙන්නේ මේ ෆොටෝ එක අපි අත වැදුනට එහාට මෙහාට හෙල්ලෙන්නේ නැහැ. ඉතින් ගොඩක් පහසුයි. ඊට පස්සේ ඒ පොත් දෙක ක්ලික් කරගත්තට පස්සේ ඒක නිකන් අයින් වෙනවා. ඊට පස්සේ ප්ලස් ලකුණ එකපාරක් ක්ලික් කරලා අපේ ෆොටෝස් ටික මේකට ඇඩ් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඇඩ් කළා from gallery කියන එක ගන්න ගිහලා අපි අර background remove කරගත්ත photos ටික මෙන්න මෙතෙන් ඇඩ් කරගන්න තමයි තියෙන්නේ. දැන් මගේ ෆොටෝ එකක් මේ විදිහට ඇඩ් කරගන්නවා. ඉතින් ඒක අපිට ඕන size එකට ඕන තැනට බලලා කොහොමද ලස්සන තියෙන්නේ කියලා ඔයාගේ idea එකක් තියෙනවා නම් ඒ විදිහට බලලා හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මේකේ මම සිංගල් photo edit app එකෙන් prompt ටික හදාගන්නවා සිංහල. ඉතින් අපිට ඕන prompt එකක් දාලා ඒක ගොඩක් ලේසි. ඊට පස්සේ කරන්නේ මම මට ඕන විදිහට මෙන්න මෙතන color කියන එකෙන් ක්ලික් කරලා අපිට ඕනේ color එක. ඉතින් ඒ විදිහට මේක දීලා මෙන්න මේ ස්ටොක් කියන එකෙන් ක්ලික් කරලා අපිට ඕනේ කලරකින් ස්ටොක් දිනවා. ඉතින් මම බ්ලැක් කලර් තමයි දින්නේ. ගොඩක් ලස්සනයි සුදු පාට බ්ලැක් කලර් ස්ටොක් එකක් වැටෙද්දි. ඉතින් ඊට පස්සේ කරන්නේ මම අනික් ඒව ටිකත් හදා ගන්නවා from ටික. ඊට පස්සේ මම ආයේ gallery එකට යනවා. gallery එකට ගිහිල්ලා මම thumbnail ගැන වීඩියෝ කරන ඉඳන් මම කලින් හදාගත්තු thumbnail එකක් දෙන්න ඇඩ් කරගන්නවා. thumbnail දෙකක් ඇඩ් කරගන්නවා. මම ඉතින් ඒ විදිහට මගේ මෙන්න මේ thumbnail එක තවත් thumbnail එකක් මේ විදිහට ඇඩ් කරගන්න. ඉතින් කලින් වීඩියෝ වල කතා කරලා තියෙන thumbnail එකක් මම ඇඩ් කරගන්නවා. ඉතින් මෙන්න මේ thumbnail එක හොඳයි. ඉතින් මේ විදිහට මම thumbnail ඒ විදිහට select කරගෙන ඒක මට ඕනේ size එකට හදා ගන්න ඕනේ. මොකද මේ නැත්තම් මේ size තියන්න බෑනේ. ඉතින් මට ඕනේ size එකට ඒ විදිහට හදා ගන්නවා. stock එකම දාලා ලස්සනට color විදිහට. ඉතින් ඒ විදිහට මේක හදා ගන්න ඕනේ. හදාගෙන මෙන්න මේ හරියට ලකුණු බර ක්ලික් කර ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ පැත්තට ගියොත් මෙන්න මෙතන icon එක ක්ලික් කරලා මෙන්න මේක enable කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මේක 3D විදිහට හදා ගන්න පුළුවන්. ඕනේ විදිහට මෙන්න මේ dot හතරක් තියෙන මේ ෆොටෝ එකේ ක්ලික් වුණාට පස්සේ එන්න ඒ dot හතර එහෙම කරලා ඔයාලට පුළුවන් ඔයාගේ image එක පොඩ්ඩක් එහෙම කරලා හදා ගන්න. දැන් මම මේ image එකත් ඒ විදිහට හදා ගන්නම්. ඊට පස්සේ ඒකත් ওই විදිහට හදා ගන්නවා මම. ඉතින් ওই විදිහට ගොඩක් පහසුවෙන් මට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම අර පොත් දෙක වගේ එකකින් ක්ලික් කරලා ඒ thumbnail දෙක මගේ ෆොටෝ එකේ තියෙන තේ පල්ලෙහෙන් ඉඳලා පල්ලෙහාට දා ගන්න. ඒක ගොඩක් ලේසි. එතකොට මගේ background එකට මෙන්න මේ විදිහට මේක වැටෙනවා. ඉතින් ගොඩක් සරලයි. ඉතින් ඊට පස්සේ මේක අපිට ඕන විදිහට හදා ගන්නවා. ඉතින් හදාගෙන මෙන්න මේ ටික මම ලොක් කර ගන්නවා. මොකද අත වැදුනට පස්සේ හෙල්ලෙන්නේ නැති වෙන්න.
ඉතිං ඒක විදිර හදාගෙන කෙන ඕන් විදිහට හදාගෙන අර විදියට පොද් දෙකගෙන කලික් කරලා ඒ මේජ්ජක ලොක් කරගන්න තම ඉතින් ඊට පස්ස මම මේකට පික්සල් අපේ ලෝක ඇට් කරගන්නවා මෙන්න මේ විදියට ඉතින් ඊට පස්සේ ඒකත් මට ඕන සයිස්සකට කොප් කරගෙන ඉඩවසය මෙතනින් මම මට ඕන සයිස්සකට හදාගන්නවා ගොඩක් ඊට පස්සේ මතන හරි ලකුණුඩ ගෙන හරි ලකුණක් තියනවා හරි ලකුණුඩ කලික් කල ඒකත් මෙතෙන් ඩැට් කරගන්නවා ඉටවසම පික්සල් ලැබෙන මෙන්න මේගේ ටික් එකක් වැටන විදිහට එක එඩිට් කරගෙන මට ඕනිස් තැනට මම මේ විතියට තියාගන්න ඉටවස් මඟ කලින්ගේ පිතිර මෙ මේ පොද් දෙක ඉගන්න ගොඩක වාර කලික් කරල මේක බැක්ග්‍රවන්් එකට දාගන්න ඕනේ ඉතිං ඊට පස්සේ මෙන්න මෙතන පොටෝෂපුත්ම ඇත් කරගන්න පොටෝෂප් කර මේ වගේ කතිරයක් දාල ඇත් කරගන්න ඉතිං ඔන්න ඔවිදියට තම්නෙල්ල හදාන්න පුළුවන් ඊට පස්තින අපට මේක සේව් කරගන්න ගැලරියට ඉතින් ඊටවස මෙන්න මේ සේවා එකන ඉතින උඩින් එන්න ඒකුඩික පාරක් කලික් කරගන්න ඕනේ ඉතින් ඊට පස මේ සේවස් ඉමේජ් කියනගන්න එක දෙන්න ඕනේ ඉතින් ඊට පස මේ සේව්ටු ගැලරි කියනගන්න කලික් කරට පස්සවාගේ ඉමේජ් එක ගැලරේටම සේව් වෙනවා ගොඩක් ඒ සිත නොව විදිරතම පික්සල් ලැබ්බෙන් තම්නේල් හදාගන්නේ අද වීඩියෙන් කතා කරේ පික්සල් ලැබ්බගෙන් කොහොමද ඒටසෙට් තම්නේල් හදාගන්න කියලා ඉතින් මං හිතනවාදගෙන වීඩියෝට වැදගත් වෙන්න කියලා වීඩියෝ වැදගත් වුණා නම් මතකතව පල්ලට ලයික් බටන් ප්‍රෙස් කරලා වීඩියෝ ලයික් එකක් දාන්න ඒ වගේ මේ වීඩියෝ ගැන කියන්න තියෙන දේවල් සේරම පල්ලේ කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා ඒත් එක්කම ඔයා අපේ channel එක තාම subscribe කරලා නැතුව නම් මේ වීඩියෝ එක බලන්නේ දැන් අපේ channel එක subscribe කරලා ඊට පස්සේ bell icon එක all press කරලා තියාගන්න අමතක කරන්න එපා එහෙනම් මේ වගේ අලුත්ම වීඩියෝ එකක් ළඟදී මම බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා මගේ හැමෝටම ජය වේවා Yeah, quick look at alutma deva lekka always ready tips tricks updates content ek super steady then you make quality ekam plays ek smart ideas gain me channel ek israhat hamu alut video ekakin sl chami tech we keep winning sir